ඉතින් කොහොමද කට්ටිය? ඉතින් වැඩි කරන්න යන්නේ. රෙඩි කරලා තියෙන කාමර ගිෆ්ට් කෙනෙක් දෙන්න හදන්න. ඔන්න බලන්න කොහොමද වෙන්නේ කියලා. දැන් මේ රෙඩි කරලා තියෙන්නේ කාමර. ඔක්කොම කාමර හවුස් කීපින් එකෙන් අපේ කට්ටිය වැඩි කරලා තියෙන්නේ. ඔක්කොම දැන් තියෙන්නේ මුලින් ඉඳන්ම අඩුපාඩු ටික බලන්න. ටවල් තියනවාද, ෂැම්පූ තියනවාද, ඒ ටික බැලුවා. හරියට පියලා තියනවාද බලුවා. ටිෂු ටික තියනවාද බලුවා. මේ මෙතන දැන් ටිෂු අඩු. ඒ ටික හැම තිබ්බා. ඔක්කොම බැලුවා. ඩස්බින් එක හැම තියනවාද කියලා. මම බැලුවා ඩස්බින් එකේ ප්‍රශ්නයක් නැහැ. මේ කාමරේ මම අන්දර ටවල් ගෙනල්ලා තියෙන්නේ. මේවා ටිකක් තිබ්බා. ඊට පස්සේ බැලුවා සෙට් එක තියෙන තැන මෙතන ඇවිල්ලා තේ කෝපි ඒවා ටික හරියට තියනවාද කියලා. නැත්නම් ඒ ටික තිබ්බා. ඊට පස්සේ ෆ්‍රිජ් එක බැලුවා. ෆ්‍රිජ් එක ඇතුළ ක්ලීන් නේද කියලා. ඉතින් ඔය ටිකලා බලලා ඔය ටික තමයි ඉතින් විශේෂයෙන්ම තියෙන්නේ. බාත්රූම් එක බැලුවා. මේවා කිචාරාව තියනවාද, මොප් එක ආරෙම බැලුවා, අන්ත බැලුවා, කබඩ් එක බැලුවා. මේවා ඇතුළේ ඉතින් ඔක්කොම බලන්න ඕනේ. ඉතින් චෙක් කරලා මොනවා හරි තියනවාද කියලා. ඒ කියන්නේ ඉතින් කට්ටිය වැඩ කරනකොට සමහරවිට ඉතින් අතපසුවීම් වෙලා බලන්න බැරි වෙනවා. මොකද මම කරගෙන යන නිසා. ඒ නිසා ඉතින් ඔක්කොම ටික බලලා ඒ තියෙන අඩුපාඩු ටිකක් හදාගෙන යන්න තමයි තියෙන්නේ. බැලුවා ලයිට් පත් වෙනවද බැලුවා. AC එක වැඩ. ඊට පස්සේ TV තියෙනවා. ඒ ටික බලන්න. මම තමයි වෙන්නේ. ඉතින් කාමර කට්ටිය ගහලා ඉවරලා කාමරේ හදාගෙන යනවා. ඊට පස්සේ ආයෙනවා චෙක් කරන්න කාමරේ. චෙක් කරලා තමයි ගෙස්ට් දෙන්නේ. ඉතින් දැන් ඇවිල්ලා මේ විදිහට චෙක් කරා. අඩුපාඩු ටික තිබ්බා. සම්පූර්ණම කාමරේ බැලුවා. බලලා කිසිම අඩුපාඩුවක් නැත්තම් කෙලින්ම ෆෝන් එකේ තියෙනවා කෝඩ් එකක් දාන්න. ඒ කෝඩ් එක දාපුවම කාමරේ වීසි වෙනවා. ඒ කියන්නේ දැන් ගෙස්ට් කෙනෙක්ට අපි දෙන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ හැමදේම කිසිම අඩුපාඩුවක් නැහැ ඇතුලේ. ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔය කාමර 4-5ක් තියෙනවා. බලාන යන්න. ගෙස්ලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ටවල් එකෙන් මම අඩුපාඩු ටික ගෙනල්ලා බලාන ගිහිල්ලා කියපු ගමන් කාමරේට ගෙස්ලා එනවා. ඔක තමයි වැඩේ.